හයි ළමයි මේ තියෙන්නේ මගේ ග්‍රැජුවේෂන් ඩේ එක. ඉතින් මේක ටිකක් පරණ වීඩියෝ එකක්. මොකද අපේ ග්‍රැජුවේෂන් එක තිබ්බේ 2024 පෙබරවාරි 19. අපේ ග්‍රැජුවේෂන් සෙරමනි එක තිබ්බේ BMI CH එකේ. ඉතින් අපිව මට තිබ්බ සෙකන්ඩ් සෙෂන් එක. ෆස්ට් සෙෂන් එකකුත් තිබ්බා, තර්ඩ් සෙෂන් එකකුත් තියෙනවා. අපි ඒ අතර මැද තිබ්බේ. එතකොට අපි උදේම ෆොටෝස් ටික ලස්සනට ගන්න ඕනි නිසා උදේම BMI CH එකට ගියා. මේ තියෙන අපිව සෙරමනි හෝල් එක ඇතුළට අරගෙන යන විදිය. මෙතනදී එන ෆීලින් එක ඇත්තටම මේක කියන්න බෑ වචන වලට. මොකද මේක හැමෝටම හම්බ වෙන්නේ නැති chance එකක්. අපි මේ නිදි නැති රැයවල් ගොඩක එකතුවක් තමයි මේ විදියට මේ අපේ වයිස් චාන්සලර් අතින් උපාධිය විදියට අතර ගන්නේ. අපේ ළඟම අයට අපේ දෙමව්පියන්ට දැනෙන ආඩම්බරේ ඇත්තටම ඒක වචන වලට විස්තර කරන්න බෑ. ඉතින් එදා මම මගේ ජීවිත කාලේ පුරාමටම මතක තියාගන්න ඕනි නිසා පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් එකතු කරගත්තා. ඒක මට හිතුණා YouTube එකටත් එකතු කරන්න ඕනි කියලා. ඊටත් පස්සේ මම හිතාගෙන හිටියට බලාපොරොත්තු නොවුණු මොහොතක තමයි මේ සර්ප්‍රයිස් එක හම්බුනේ. ඉතින් අර අපේ ලස්සනම මොහොතක අපේ ආදරණීයන් ළඟම ඉන්නකොට දැනෙන හැඟීම ඇත්තට මේක හරි ලස්සනයි. ඒ වගේ වෙලාවක් තමයි මේක. අම්මගෙනුයි තාත්තගෙනුයි පස්සේ මට මේ විදිහට තවත් සර්ප්‍රයිස් එකක් හම්බුණා. ඊටත් පස්සේ මට තවත් සර්ප්‍රයිස් එකක් හම්බුණා. ඒ මගේ චූටි කාලේ ඉඳන්ම මගේ ළඟම හිටපු මගේම සහෝදරයෙක් වගේ හිටපු නංගිගෙන් අයත් මට ගොඩාක් ගිෆ්ට්ස් අරගෙන ආවිල්ලා තිබ්බා. ඒත් එයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නෑ මේ වෙලාවේ. ඉතින් අර මගේ ලස්සනම වෙලාවේ ඒගොල්ලන් හැමෝම මගේ ළඟින් හිටියා. ඊටත් පස්සේ ඉතින් ඒක ඇත්තටම සතුටු මොහොතක්. ඊට පස්සේ අපි හැමෝමත් එක්ක අපි ලන්ච් එක ගන්න ගියා. මොකද 3:00ට විතර සෙෂන් එක වෙනකොට ෆොටෝස් ගද්දි හවස් වුණා. ඊට පස්සේ ඉතින් මගේ මේ දවසේ මේ විදිහට ඉවර වුණා.